මම ෆිල්ටර් එකකුත් දාගත්තා. මම ලස්සනයි යන්නේ. හායි කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් සෑහෙන කාලයකට පස්සේ, ඒ කියන්නේ මාසෙකට විතර පස්සේ තමයි මම මේ vlog එකක් අරගෙන එන්නේ. ඉතින් සේරටම කලින් කියන්න ඕනේ vlog එකක් අරන් එන්න පරක් වුණාට sorry කියලා. මට vlog එක අරන් එන්න පරක් වුණේ ඇයි කියලා මම වීඩියෝ එක අන්තිමේදී කියනවා. ඒ නිසා අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න. මම උදේට මගේ කෑම එක හදාගෙන ඉවර වෙලා ඉක්මනින්ම ලෑස්ති වෙලා ගියා සෙලෝන් එකට. ඉතින් මේ වෙනකොටත් මගේ සෝෂල් මීඩියා වල ඉන්න යාළුවෙක් නම් දන්නවා ඇති මම මේ මොකටද සෙලෝන් එකට යන්නේ කියලා. මේ ගමන නම් කිසිසේත්ම ප්ලෑන් කරලා ගියපු ගමනක් නෙවෙයි. මට උදේ පාන්දර හිතුණා මගේ කොණ්ඩෙට පොඩි වෙනසක් කරලා මම රිෆ්‍රෙෂ් වෙන්න ඕනේ කියලා. ඒ නිසා ඉතින් මට හිතුණා පුංචි හෙයා කට් එකක් දාගන්න. ඒ නිසා තමයි මම සෙලෝන් එකට ගියේ. ඉතින් ඔයාලගේ ජීවිතේත් ඔයාලා මොකක් හරි වෙනසක් කරන්න කැමති නම් අලුත් දෙයක් කරන්න කැමති නම් මම හැම වෙලෙම කියන්නේ ඒ දේ හොඳ දෙයක් නම් දෙපාරක් හිතන්න නැතුව ඒ දේ ඉක්මනින්ම කරන්න පටන් ගන්න කියලා. ඊට පස්සේ ඉතින් මම සෙලෝන් එකට ගිහිල්ලා ඉවර වෙලා ටිකක් වෙලා මට ඉන්න වුණා විනාඩි 20ක් විතර. මම ඉඳගෙන හිටියා මොකද මට කලින් තව මිනිස්සෙක් ඇවිල්ලා හිටියා. ඉතින් එයාගේ වැඩ ඉවර වෙනකම් මම ඉඳගෙන බල හිටියා. මගේ කොණ්ඩේ කපන්න කලින් කොහොමද තියෙන්නේ? කැපුවට පස්සේ මොන වගේ තියෙයිද? පඬිතුකමට කොණ්ඩේ කපා ගන්න ඕනේ කියලා කියාට ඇත්තටම මම කරන්න ඕනේ මොන වගේ හෙයා කට් එකක්ද කියලාවත් මම හිතලා තිබුණේ නැහැ. මොකද මේක ක්ෂණික තීරණයක් නේ. ඊට පස්සේ ඉතින් මම ගිහිල්ලා ඔතනට වෙලා හිටියා. ඒත් මට කල්පනාවක් වුණ නැහැ. මම මොකද කපන්න ඕනේ මට එහෙම හිතා ගන්නත් බැරි වුණා. ඊට පස්සේ ඉතින් ඉක්මනටම වීඩියෝ එකක් බලලා මං කොහමද මෙන්න මේ විදිහට කපන්න කියලා. හැබැයි වීඩියෝ එකේ තිබ්බටත් වඩා ඇත්තටම හරිම ලස්සනට අපේ සලෝන් සුලීස් බයි රසික ලියනගේ අපේ රසිකයියා කොණ්ඩේ කපලා දුන්නා. ඉතින් මේ ඉන්නේ අපේ මම මේ සලෝන් එකෙන් තමයි දැන් අවුරුදු 2ක විතර ඉඳන් හෙයා කට්ස් දාගන්නේ වගේ. මගේ අයිබ්‍රෝස් ප්ලක් කරගන්නේ හැමදේම කරන්නේ මෙතනින්. ඉතින් හරිම සාධාරණ විදිහට වැඩේ හරිම ලස්සනට කරලා දෙනවා. හරි ඉතින් කොහොම හරි කතාවෙන් කතාව අයියත් එක්ක කයියක් දාන ගමන් අන්තිම හරියට වෙලා තිබුණේ මේ තමයි මං ආසම පාර්ට් එක. මං ආසම පාර්ට් එක කියලා කියන්නේ මං හරිම ආසයි කොණ්ඩේ කපලා ඉවර වෙලා බ්ලෝ ඩ්‍රයි කරන පාර්ට් එකට. ෆයිනලි කොණ්ඩේ කපලා කොණ්ඩේ සෙට් කරලා සේරම ඉවරයි. දැන් තමයි මං ආසම වෙලාව අපි බලමු මොන වගේ ලුක් එකක්ද මට ආවේ කියලා. ලස්සනයි යන්නේ. අයියෝ ගෙදරන ලෑස්ති වෙලත් මම වීඩියෝස් ගන්නවා ඉවරයක් නැහැ. මොකද මම ප්ලෑන් කරලා නෙවෙයිනේ ගියේ. හැබැයි මම හිතුවට වඩා ලස්සනට මගේ කොණ්ඩේ ආවා. ඉතින් ඒ නිසා මට එතනින් එන්න හිතෙන්නේ නැහැ. කොහොම හරි ඉතින් ගෙදර ආවා ටුක් එකක් දාගෙන. ගෙදර ඇවිල්ලා අනිත් පැත්තට ආයිමත් ගියා. පොඩ්ඩක් එළියට ඇවිදින්න. එළියට කියන්නේ හැව්ලොක් මාල් එකට තමයි ගියේ. මමයි අම්මයි අක්කයි අපේ මල්ල බබත් ආවා. ඉතින් එයාවත් එක්කගෙනම ගියා. මොකද මට අවශ්‍ය කරන බඩු වගේක් ගන්න තිබුණා. අපේ අක්කටත් ගන්න තිබුණා. ඒ නිසා ඉතින් අපි 4 දෙනාම ගිහින් ඇවිදලා එමු කියලා හිතලා ගියා. මම දැන් ওই බොරුවට කොණ්ඩේ කැපුවට මම කොණ්ඩේ බැඳගත්තා. මොකද ටුක් වල යනකොට කොණ්ඩේ කඩන් යන්න බෑ. ඇත්තටම හුලඟ යනවා. එතකොට හරි කරදරයි. අපි ගිහිල්ලා මුලින්ම උඩට තමයි ගියේ.
මුලින්ම ගියේ මට හීල්ස් දෙකක් ගන්න. මොකද මේ මට හීල්ස් තියෙන්නේ දෙකයි. මට තව එකක් වුමනා කරලා තිබුණා. ඉතින් ඒක ගන්න මුලින්ම ගියා බ්ලිස් එකට. බ්ලිස් එකේ හැබැයි තිබුණේ නැහැ. මම හොයපු හීල් එකේ වෙන වෙන කලර්ස් තමයි තිබ්බේ සහ මට අවශ්‍ය සයිස් එක තිබුණෙත් නැහැ. ඒ නිසා ඉතින් එතන ගන්නවද නැද්ද කියලා හිතලා වෙන මොන හරි එකක් එතනින් අපි එළියට ආවා. එතනින් එළියට ඇවිල්ලා යන අතරමඟ ඉතින් මේ වගේ තව ෂොප් එකකටත් ඔළුව දාලා බැලුවා තව මොනවද තියෙන්නේ කියලා. එතන නම් ඉතින් එහෙම ලොකුවට සෙට් වෙන දෙයක් නැහැ. ඇත්තටම ඕක ඇතුළට නම් අපි ගියේ බොරුවට. ඒක දැකලා ගියේ අර ට්‍රවුසර් එක ඒ වුණාට ඒක සෙට් වෙන්නේ නැහැ වගේ. ඊට පස්සේ ඉතින් අපි එතනින් එළියට ආවා. එතනින් එළියට ඇවිල්ලා අපි ගියා මෙන්න මෙතනට චෙනාරයකට ඇඳුමක් ගන්න. මට නෙවෙයි ඇත්තටම. අපේ අක්කයි අම්මයි තමයි ගත්තේ. මම ගත්තේ නැහැ. මොකද මෙතන තියෙන හැම එකක්ම මට ලොකුයි. ඒ වගේම ගොඩම ගොඩක් දිගයි. මෙතන නම් මං ඇත්තටම එපා වෙලා හිටියේ. මොකද ඉතින් අම්මයි අක්කයි ඇඳුම් තෝරගෙන ඒවා ෆිට ඔන් කරලා එහෙම නිකන් ඉන්නත් ඕනනේ. ඉතින් මම මෙතන මොකුත් ගත්තේ නැති නිසා මගේ හිත තිබ්බෙම ඊළඟට මං අරක ගන්නවා ඊළඟට මම මේක ගන්නවා. එහෙම හිත තමයි මං ඉතින් ඉවසිල්ලක් නැතුව ගියේ මේ දෙන ෆිට ඔන් කරගෙන එනකම්. මෙතන මං කියන්නේ අපේ අම්මා ඇඳුමක් ගත්තා කියන එක. මම ඒක ඔයාලට පෙන්නන්න තමයි ඔය යන්නේ දැන්. හැබැයි ඔතන මං වොයිස් එක කට් කරලා දාන්න. ඔතන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ඇහෙනවා. ඒ නිසා මට විතරක් නෙවෙයි මෙන්න මෙයාටත් එපා වෙලා ඉන්නේ. ඔතන ඇතුලේ දුවනවා, කෑ ගහනවා, තිනවා. ඊට පස්සේ මං චුට්ටක් අල්ලලා සැර කරා. ඊට පස්සේ විනාඩි 5ක් විතර මේ මම හෙව්ව හිටියේ නැහැ. ගිහින් බලනකොට මෙන්න මෙතන ඉඳගෙන ඉන්නවා. හරි ඉතින් ඊට පස්සේ එතනිනුත් අරගෙන අපි ආයිමත් ගියා. මට හීල්ස් දෙකක් ගන්න තැනක් තියෙනවද කියලා බලන්න. සහේලියකට ආවා. සහේලියකේ නම් එහෙම ලොකු කලෙක්ෂන් එකක් තිබුණේ නැහැ. ආයිමත් එතනින් එළියට එන්න මේ වීඩියෝ කරන්න නම් පොඩි මෑන්. ඊට පස්සේ මේ ඔතනින් එළියට එන්න හදනකොටම මට අපේ අක්කා පෙන්නුවා ඔය හෑන්ඩ් බෑග් එක. මං හෑන්ඩ් බෑග් එක ගන්නත් එක්කම තමයි ආවේ. ඊට පස්සේ මං ওই හෑන්ඩ් බෑග් එක ගත්තා. ගොඩාක් too much වගේ නැහැනේ මට නිකන් ගැලපෙන නිසා මම ඉතින් ඒක ගත්තා. ඊට පස්සේ අපේ අම්මා ඇත්තටම අපි දෙන්න ඇවිදිනවා වැඩි නිසා එයාට සාමාන්‍යයෙන් අර ඉක්මනට වැඩේ කරගෙන ඉක්මනට ගෙදර යන්න ඕනේ. ඉතින් අපි දෙන්න ඊට පස්සේ කිව්වා එහෙනම් ඔයයි මල්ලයි ගිහින් මොන හරි කන්න අපි දෙන්න අපේ වැඩේ කරන් එන්නම් කියලා එතනට. ඊට පස්සේ අපි කෙලිම පල්ලෙහාට ආවා. මට මොන හරි ඇඳුමක් බලන්න එනකොට මෙතන තිබ්බා මට ඕන කරන හීල්ස් දෙක. ඉතින් මම සාමාන්‍යයෙන් වටේ කවර් වෙච්ච එහෙම සපත්තු සිරප්පු දාන්න අකමැතියි. ඒ නිසා තමයි මම මේ වගේ දෙකක් තෝරගත්තේ. ඊට පස්සේ මට තිබ්බ හරියන සයිස් එකක් තිබුණා. ඒ නිසා ඒකත් එතනින් අරගෙන ඊට පස්සේ පර්ෆියුම් එකක් ගන්න ගියා. මට නෙවෙයි ඇත්තටම අපේ අක්කට ගන්න උවමනා වෙලා තිබුණේ. එයාටත් පර්ෆියුම් එකක් අරගෙන තව පොඩි අයිටම්ස් ටිකක් තිබුණා. ඒ ටිකත් අරගෙන ඉතින් අපි ගෙදර එන්න පිටත් වුණා. එදා උදේ ඉඳන්ම එළියේ හිටපු නිසා ටිකක් ඇත්තටම හරිම මහන්සි දවසක්. ඒ නිසා මට හරියට vlog එක එන්ඩ් කරන්න වීඩියෝ එකකුත් ගන්න බැරි වුණා. මම ෆිල්ටර් එකකුත් දාගත්තා. මම TikTok එකෙන් මේක රෙකෝඩ් කරන්නේ. හරි මට ඊයේ shopping ගිහින් ආවට පස්සේ ඇත්තටම මට vlog එක එන්ඩ් කරන්න වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් ඔන්න අදත් වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. ඊට කලින් කියන්න ඕනේ මම ජුලයි වලටම ගෙනාවේ මාසෙටම එකම එක vlog එකයි. මොකද අසනීප වුණා සති දෙකක් විතර සෙම හැදිලා අර වෛරස් එකක් ගියේ පහුගිය දවස් ටිකේ ඒක හැදිලා හිටියා. ඒත් එක්කම වැඩ තිබුණා. ඒ දේවල් එක්ක මට vlogs ගේන්න බැරි වුණා දිගටම. හැබැයි ඕගස්ට් වල මම එහෙම කරන්නේ නැහැ. දිගටම vlogs ගේන්න හිතාගෙන ඉන්නවා. ගේන්න පුළුවන් වෙන්න කියලා විශ් කරනවා මම. ඒ වගේම කියන්න ඕනේ මගේ TikTok page TikTok, Facebook, Instagram මම mention කරලා තියෙනවා. vlog එක පටන් ගද්දිම මම දානවා මගේ pages වල නම්. ඉතින් ඒවත් එක්කත් follow කරලා එකතු වෙලා ඉන්න. ගොඩක්ම TikTok එකේ තමයි මම contents දාන්නේ, mini vlogs ගේනවා. TikTok page එකත් එක්ක, FB page එකත් එක්ක සරණි දිනත්ම කියලාම තමයි ඉන්නේ. ඉතින් ඒකත් ඒ pages තුනත් එක්කත් එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. තව කියන්න ඕනේ මම දැන් YouTube channel එක පටන් අරගෙන අවුරුද්දක් විතරනේ. අවුරුද්දක් ඉවරයි. එතකොට මේ ටික කාලෙට මාත් එක්ක හරිම ආදරණීය මිනිස්සු ටිකක් එකතු වෙලා ඉන්නවා. හරිම චුට්ට දෙනා ඉන්නේ. ඒ වුණාට ඒක මට මාර ලොකු දෙයක්. හරිද? සමහර මිනිස්සු මාත් එක්ක කියන්නේ අඳුරනවා. හැබැයි කතා කරලත් නැහැ. සමහරක් වෙලාවට පාරේදී දැක්කහම කියනවා ඔයා vlogs කරනවා නේද? ඔයාගේ වීඩියෝස් ලස්සනයි. අපි බලනවා. මට හිතා ගන්නත් බෑ. මේ මිනිස්සු ගැන මාත් එක්ක කතා අඳුරනවා. හැබැයි කතා කරලත් නැහැ. ඒ වුණාට මට කියනවා ඔයාගේ vlogs ලස්සනයි. අපි බලනවා එහෙම කියලා. ඉතින් මට මාර සතුටුයි. මං ඔයාලගේ කමෙන්ට්ස් කියවනවා. ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම මම කියවනවා. හැම එකකටම මම රිප්ලයි කරනවා. ඉතින් ඒවා හරිම ලස්සන කමෙන්ට්. සමහරක් වෙලාවල් තියෙනවා ඇත්තටම vlogs record කරන්න කම්මැලි, record කරපුව edit කරන්න, voice කරන්න කම්මැලි හිතෙන අවස්ථා තියෙනවා නැතුවම නෙවෙයි. හැබැයි අර වගේ ආදරණීය කමෙන්ට්ස් එනකොට මේ නිකම්ම මොටිවේට් වෙනවා මම vlog එකක් ගේන්න ඕනේනේ. අනේ මෙහෙම කෙනෙක් බලන් ඉන්නවනේ, මේ වගේ කට්ටියක් බලන් ඉන්නවනේ vlogs ගේනකම් කියලා. ඉතින් ඒ හැමෝටම හරිම ආදරෙයි.
ඉතින් ඔය ටික තමයි මට කියන්න උවමනා වෙලා තිබුණේ. එහෙනම් ඉතින් අදත් බ්ලොග් එක එන්ඩ් කරන්න හදන්නේ. හැමදාමත් වගේ ඔයා මගේ channel එකත් එක්ක දැනටම එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට ගොඩක් ආදරේ. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයා මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. එහෙනම් ඉතින් හැමදාමත් වගේ අන්තිම වෙනකන් මාව අහන් හිටියටයි බලන් හිටියටයි ඔයාට ගොඩාක් ස්තුතියි. ආයිමත් අලුත් දවසක අලුත් වගයක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.